$8769 හරි කෑ ගන්න එපා 8769 මෙන්න ඉලක්කමෙන් ලිව්වන් පස්සේ කොහොමද බලන්න ඉන්නේ 8යි 7යි 6යි 9යි දෙවෙනි ප්‍රශ්නේ රවුම තුල තියෙනවා ඉලක්කම් 3.6 මේ ඉලක්කම් හතර පාවිච්චි කරලා අපිට ලියන්නලු මොන සංඛ්‍යාවද කුඩාම සංඛ්‍යාව මොකද්ද මෙතන අපිට ලියන්න පුළුවන් කුඩාම මෙතෙන්ට අපිට බිංදුව ඉස්සරහට ගන්න බෑ කුඩාම සංඛ්‍යාව කියලා නේ එයා ගන්න වෙන්නේ දෙවෙනියට එහෙනම් ඊට පොඩ්ඩක් වැඩි එක්කෙනා ඉස්සරහට ගන්නවා 3069 තමයි උත්තරේ එන්න ඕන තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ එකට 5යි විහිදුවා ලියන්න 9075 කොහමද ලියන්නේ 9075 ඊළඟ එක අප්‍රේල් මාසයට දින කීයද අපේ ජුවානිස්ට සැප නොවැ නේ එහෙනම් අප්‍රේල් මාසෙට දවස් කීයද 30යි දින 30යි කියලා ලියන්න දින 30යි හරිද කමන්නේ දැන් දෙන්න ලකුණු පස්වෙනි මේ ප්‍රශ්නේ රූපයක් දීලා තියෙනවා සම්මිතික අක්ෂය ලියන්න කියලා ලියන්න නෙවෙයි සම්මිතික අක්ෂය අඳින්න කියලා කඩේරි වලින් අඳින්න ඕන කඩේරි වලින් තමයි අඳින්න කියලා දෙනවා මෙන්න මැදින් ඉරක් තියෙන්න ඕන මේ පැත්තට එකක් තියෙනවා හරි නේද ඔව් දාන්නේ අපි වෙන දැන්ට කමන්නේ හොඳ ආයි දාන්න එපා හරිද කඩේරින් අඳින්න බැරි වුණොත් වැරදි දාන්නේ හැබැයි අඳින්නේ අපි සාමාන්‍යයෙන් කඩේරි වලින් හොඳ හරිද ඊළඟ අපි හැමදාම කියන කඩේරි වලින් අඳින්න කියලා නේ අමතක කරන්න බෑ ඉතින් ඔයාගේ අනිත් ඒවා තමත කරනනේ වුණොත් එහෙම හරිද 6 වෙනි ගාන මොකද්ද 6 වෙනි ගාන කියන්නේ මෙම රූපේ නම් කරන්න මෙන්න මේ රූපේ නම මොකද්ද කියලා අහනවා මොකද්ද මේ රූපය කොච්චර ප්‍රසිද්ධ එක්කනේ කවුද ගණකාවලියොත් වැරදි ගණකය ඒකට ලකුණු 5යි පුටි ගන්න වෙලමයි කරන්නේ හරි ඊළඟ එක එක්තරා ගමක සිටින පිරිමි වැසියන් ගණන 948කි ගැහැණු වැසියන් ගණන 1039කි ගමේ සිටිනවට ලකුණු 10 ප්‍රශ්නයක් හොඳේ ගමේ සිටින මුළු ගම් වැසියන් ගණන අහනවා මොකද්ද කරන්න ඕන මෙන්න මෙතන තියෙන 948ට එකතු කරනවා 1039ක් උත්තරය එනවා කීයක්ද 1987ක් එන්න ඕන හරිද ඔව් මාත්ලිකෝ පේපර් එක ඕගොල්ලෝ ලියන අතරේ මම දැක්කා ඊට පස්සේ 8 වෙනි එක ලකුණු 5යිනේ සෝරි 8 වෙනි එක නෙමෙයි දෙවෙනි කොටස ඒකට ලකුණු 10යි හොඳේ මේකට ලකුණු 10ක් හම්බ වෙනවා දෙවෙනි එක ගමේ සිටින පිරිමි හා ගැහැණු වැසියන් ගණන අතර වෙනස 1039න් අඩු කරනවා අපි 948ක් 9න් 8ක් 1යි මෙතන 3න් 4ක් බෑ 13න් 4ක් 9යි මෙතන දැන් 9යි 9න් 9ක් 0.91යි එතෙන්ට ලකුණු 10ක් හම්බ වෙනවා ඊළඟ ප්‍රශ්නේ අඹ ගොඩක අඹ ගෙඩි 76ක් තිබේ අඹ ගොඩක අඹ ගෙඩි කීයක් තියනවද 76ක් තිබේ ඉන් කාලක් අඹ ගෙඩි කීයද කියලා අහනවා මොකද කරන්නේ මට වක් කියන්න බෑ ගෙවල් වල ගිහලා දෙන්නගෙම කටහඬ වල දෙක ඇහිලා තිබුණාට ගෲප් එකේ මට වක් කියන්න බෑ හරි ගෙදර දැන් අම්මලා තාත්තලාත් අහගෙන ඉන්නේ ගෙදර ගිහලා කුටියක් දෙන්න කියලා මම කියන්නේ කැමරා එකට ගිහුවම රෙකෝඩ් වෙලා තියෙනවා හරි උපදූප හොයනවට අනුගේ උපදූප හොයනවට රබෝගේ ෆෝටෝ එක තියනවා මේක නැතුව මම මේ ඔයාලට වැඩි හොඳට මේ කරන්නේ මම දැන් අද කරන එක ආයි ආයි ගෲප් එකට දාම අද මිස් වුණොත් මොනවා හරි බලා ගන්න පුළුවන් ඔව් ඕනෙලාක බලන්න පුළුවන් හරි
ඊළඟට 8 වෙනි එක අඹ ගොඩක අඹ ගෙඩි 76ක් තිබේ. ඉන් කාලක් කියන්නේ කීයද කියලා අහන. එහෙනම් 76 අපි මොකද කරන්න ඕනේ? 4ෙන් බෙදනවා. එතකොට 4ට 7 ඒවා 1යි 1 වරක් 4 4යි. 36ට 4 ඒවා 9යි 9 වරක් 4 36යි 36න් 36ක් බිංදුවයි. උත්තරේ. අඹ ගෙඩි කියලා ඕන නේ? අඹ ගෙඩි. ඔව්. අඹ ගෙඩි කීයක්ද? අඹ ගෙඩි 19ක් එක ගොඩකට. සර් මම මෙහෙම අඹ 19. ආ ඒක තමයි. මමත් අඹ 19. මොනවා හරි අඹ කියලා ලියනවා නැත්නම් පොල් ගෙඩි කියලා හිතනවනේ අපි. ඊළඟ ප්‍රශ්නේ. රුපියල් 885ක මුදලක් තිදෙනෙකු අතර සමානව බෙදූ විට අන්න වචනේ මොකද්ද? බෙදන්න. බෙදූ විට කියනකොට බෙදන්න කියලා තියෙන්නේ. එහෙනම් අපි බෙදමු. රුපියල් බලමු කියන්නේ පෞත්තරේ. බෙදලා බලමු. 885 බෙදනවා කීයෙන්ද පුතේ? 3ෙන් බෙදනවා. හරි. 80ද නෑ. හරි මෙන්න බෙදමු. 8ට 3 ඒවා කීයද? 8ට 3 ඒවා 2යි. දෙවරක් 3 6යි. කීයක් ඉතුරු වෙයිද? 2යි. 28ට 3 ඒවා නෑ. 27ට 9යි. 9 වරක් 3 27යි. එකක් ඉතිරි 15ට 5යි 295යි උත්තරේ. එහෙනම් රුපියල් ඕන. රුපියල් 295යි. සත නැති වුණාට කමන්නේ. මම රුපියල් දෙවේ. කොහොමද? ඊළඟ එක 10 වෙනි ප්‍රශ්නේ. පැණි බීම ලීටර් 3යි මිලිලීටර් 350කින් පැණි බීම ලීටර් 1යි මිලිලීටර් 800ක් බීමට ගත්පසු 5යි ගස්පසු ඉතිරි වන පැණි බීම් ප්‍රමාණය කොපමණද? මොකද්ද කරන්න ඕන අපි? අඩු කරන්න ඕනේ. අඩු කරමු බලන්න. ලීටර් 3යි මිලිලීටර් 350න් ලීටර් 1යි මිලිලීටර් 800ක් බීමට ගන්නවා. එතකොට අඩු කරනවා මිලිලීටර් 0.5යි. මෙතන 3න් 8ක් අඩු කරන්න බෑනේ. මෙහෙන් අරන් එනවා. එතකොට කීයද? 13න් 8 5යිනේ. හා දැන් මෙතන කීයද තියෙන්නේ? 2යි 2න් 1 1යි. ලීටර් 1යි මිලිලීටර් 550යි. ඒකේ පැණි බීම කියලා ඕනේ නැහැ හොඳේ. ඒක ලීටර් මිලිලීටර් කියලා තියෙනවා. හරිද? ඒක ගැටලු ගන්න. තියෙන්නේ මේමයි. අර කවුද මේ ගමරාල සිල් ගත්තා වගේ වැඩක් තමයි කරන්න හදන්නේ. නේ? දන්නවනේ ගමරාල සිල් ගත්ත හැටි? සිල් ගත්තා. කොහොමද සිල් ගත්තේ පහන්? අපි ජෙනරල් එකෙන් කොහොමද සිල් ගත්තේ? දන්නව කිව්වද? දන්නේ? ගමරාල සිල් ගත්ත හැටි දන්නේ? නෝනා හැමදාම සිල් ගන්න යනවද නෝනා දැන් හොඳේ? බරන් තමයි. ඔයාලා දන්නවනේ. එහෙනම් කියන්න ඕනේ මම කියන්නේ. දන්නේ නැද්ද? ගමහාවිනේ මේ හැමදාම සිල් ගන්න යනවනු. ඉතින් යාගේ දැන් මේක හරියන්නේ නැහැ මහත්තයා කවදාකවත් සිල් ගන්න යන්නේ නැහැ. හරිද? ඉතින් මොකද කරන්නේ ගමහාමිනේ ඉතින් බලෙන්ම මේ මිනිස්සයා සිල් ගන්න යවන්න ලෑස්ති. ඉතින් මේ ගම රාළ කියන මේක මහා අමාරු වැඩක් කරන්න හරිය අමාරු වැඩක් කියලා බෑ මේ කියලා කියනවා. ඊට පස්සේ ගමහාමිනේ කියනවා මේකේ හැටි දෙයක් නැහැ ගිහිල්ලා ආමුදුරෝ කියන එකම කියන්න විතරයි තියෙන්නේ කියලා. හරිද? ඒකම කියන්න විතරයි තියෙන්නේ කියලා. හරිද? දැන් ඉතින් මොකද ගිහිල්ලා සිල් ගන්න අරන් ගිහිල්ලා ඉතින් දැන් කියනවා ඉතින් හැම එකම කියනවා අර කියන දේ නමෝ තස්සකම නමෝ තස්ස ඔහොම කියාගෙන යනවා. හරිද? ඊට පස්සේ මොකද ඔහොම කියාගෙන ගිහිල්ලා මේ දැන් හාමුදුරුවොත් එක දැන් නැවත්තලත් හාමුදුරුවෝ කියන එකම කියනවා දැන් නතර කරන්නේ නැහැ. හරිද? මේ මොකක්දයි කරන්නේ ගමරාල මොකක්දයි කරන්නේ ගමරාල එකම අහනවා ඉතින්. හරිද? අහන් ගියාම අවසානයේ හාමුදුරුවන්ට තරහා ගිහිල්ලා අහනවා මේ තමුසේ මම මෝඩයෙක් නේද? ගමරාලත් මොකෝ අතාරින්නේ නැහැ වැඩේ. තමුසේ මම මෝඩයෙක්. අනිත් පැත්තට ඊට පස්සේ ඉතින් මොකක්ද මට දුවන්න දෙනවා ගමේ කට්ටිය එකතු වෙලා ඒ සිල් ගන්න කියලා හාමුදුරුවන්ට තමුසේ කියලා කරපු බයිකොටනේ. ආගින් ඒ වගේ තමයි. ඕගොල්ලොත් අර හැම එකටම මං කිව්ව
මේකට මේකක දාන්නේ කියලා නම ලියන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ ගිහලා ලියන්න ගත්තොත් එහෙම මේකට මේක නම ලියන්න ගත්තාම දැන් මේ ලීටර පැණි බීම ලීටර. එහෙම ලියන්න එපා. හරි. පොඩ්ඩක් ඉතින් තේරුම් ගන්න ලියමු. හරි. හරි. ඔන්න අපේ ගානට එනවා අපි. කීවෙනි ගානද අපි යන්නේ? 11 වෙනි ගාන තියෙන්නේ අපිට නේද? එක මල්ලක peer ගෙඩි peer කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 250ක්ද අනෙක් මල්ලේ peer කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 950ක්ද තිබේ. මලු දෙකේම ඇති peer වල මුළු බර කොපමණද? මොකද කරන්න ඕන පුතේ අපි? අන්න හරි. එහෙනම් 8යි කිලෝග්‍රෑම් 250යි ග්‍රෑම්. ඔකට අපි එකතු කරනවා 6යි කිලෝග්‍රෑම් 950යි ග්‍රෑම්. හරිද? ග්‍රෑම් වලට ග්‍රෑම් ග්‍රෑම්මයි බිංදුවයි 5යි 5යි 10යි එකක් ඉතුරුයි 9යි 3යි 12න් 2 එකක් ඉතිරි 8යි 1යි 9යි 15යි කිලෝග්‍රෑම්. ඔයාලා ජී රවුම් කරන්න යන්න ඕනේ. ඔයගොල්ලෝ ජී ලියන විදිහටම ලියන්න. මට මේ සාමාන්‍ය පෙළ ළමයිට උගන්න පුරුදු වෙලා යනවා. හරිද? ඒකනේ කටිනුත් හොලන් යනවා ජෙරුලගේ. හරිද? peer දැන් අර මං කිව්ව හැම එකටම දාන්නේ නෙමෙයි මේක ස්කන්ධේ තියෙනවා ඒක කොහොමද? ඒකක මේ අහන් ඉන්න. මම ලියන්න කිව්වේ මොනවද කියන එක නෙවෙයි. ඒකකේ ලියන්න කියන්නේ අඹ ගෙඩි කියලා කියන්නේ මොකද්ද? අඹ ගණන් කරන ඒකකේනේ අඹ ගෙඩි. හරිද? අඹ ස්කන්ධය කියලා ඇහුවොත් එහෙම අඹ කිලෝග්‍රෑම් කියලා ලියන්න ඕනද? නෑ ඒක කිලෝග්‍රෑම් වල ස්කන්ධය ලියන්න පුළුවන්. ඒකකේ කිලෝග්‍රෑම්. තේරුණාද? ඈ? නෑ වැරද්දන්න ඕනේ නෑ. දැන් ඒකකේ තියෙනවනේ. හරිද? මම ඒක අර කිව්වේ අර කවුසිල් ගත්තා වගේ දිල් ගන්න එපායි කියලා. හොඳේ? සුවසරිය? ඒ මොකද? සුවසරිය මොකද අඹ ගලන් යන්නේ? ඈ? සුවසරිය මොකද අඹ ගලන් යන්නේ? හා. හරි ඊළඟට ඊට පස්සේ හරි ඉක්මනට සාකච්ඡාරම තව ප්‍රශ්න ටිකක් තියෙනවා. 12 වෙනි ප්‍රශ්නේ එක් අයෙකුට බටුපැල 4 බැගින් 47 දෙනෙකුට කීයද 188යි. මම ඒක හදන්නේ. බටුපැල ඕනේ. ඒකට නම් බටුපැල ඕන. බටුපැල 188යි. ආ? අමන්නේ. 13 වෙනි ප්‍රශ්නේ 14යි මීටර් 25යි සෙන්ටිමීටර් කාණුවක් කපනවලු එක්කෙනෙක්. හරිද? අනිත් කෙනත් කපනවලු කාණුවක් 12යි මීටර් 75යි සෙන්ටිමීටර්. මේ කාණු දෙක අතර වෙනස අහන්නේ. වෙනස කියන්නේ එකතුවද සසිඳු අඩු කිරීමද? වෙනස කියනකොට අඩු කිරීම. හරි. එහෙනම් අඩු කරමු. සෙන්ටිමීටර් 5න් 5ක් බිංදුවයි 2න් 7ක් බෑ. ගෙනාව 12න් 7ක් 5යි මීටර් මෙතන කීයද 3යි 3න් 2ක් 1යි 1න් 1ක් බිංදුවයි මීටර 1යි සෙන්ටිමීටර 50ක් ආවද හරි 14 ඔන්න ලකුණු 10 ප්‍රශ්න ළමයි සමාන ගණනක් කැමති පළතුරු වර්ග මොනවාද මොනවයි ළමයි සමාන ගණනක් කැමති ඈ අඹ සහ දොඩම් peer වලට වඩා අන්නාසි වලට කැමති ළමයින් ගණන කීයද 8යි 2යි මට දැම්මුද